තාම ආන්සර් ෂීට්ස් වල ආන්සර් ගහන්න ගැහුවේ නැති කට්ටිය ඒගොල්ලෝ ඒ කොටුකොලේම ආන්සර්ස් ටික ගහගෙන යන්න. හරිද? අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. දැන් ඔයගොල්ලෝ යම් ප්‍රමාණයක් ඉවර කරලා ඇතිනේ. හරිද? ඉවර කරපු ටික මේකටම ගහන්න. ඊට පස්සේ මෙතනින් එහාට කරන ටිකේදී කරන 5කට සැරයක් ආන්සර් ෂීට් එකේ ගහන්න මේ කරපු ටික. නැත්නම් ටයිම් අදිනවා අවසානයේදී. අවසානයේදී නම් මම තප්පරයක්වත් දෙන්නේ නැහැ කොලේ ගත්තා ගියා. හරිද? ඒ කියන්නේ ඒ ලෙවල් විදියෙම ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ මේක ඇතුළේදී. නැත්නම් ඔයාලා දැන් ටයිම් දුන්නත් පුරුදු වෙනවා ඒ ලෙවලට එහෙම හම්බෙයි කියලා. එහෙම හම්බෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ලිය ප්‍රමාණය අරන් යනවා. හරිද? ඔයගොල්ලෝ මොනවාද තියෙන මට්ටමේ වුණත් අරන් යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ දැන්ට කරපු ටික මුලින්ම ගහලින්. දැන් විනාඩි 45ක් වගේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ එතනින් එහාට විනාඩි 5න් 5ට වගේම නැත්නම් ප්‍රශ්න 5න් 5ට වගේම මේ ආන්සර් ෂීට් එකේ ලකුණු කරගෙනම යන්න. ඔයගොල්ලෝගේ නම ලියන්න. මේ කොටුව ඇතුලේ මුකුත් ලියන්න එපා. හොඳේ? මේ දැන්ට දීලා තියෙන කොටුව ඇතුලේ කිසිම දෙයක් ලියන්න එපා. මේ ඕනම් මාධ්‍ය සිංහල කියන එක විතරක් ලියන්න. මොකද ඔයාලා දැන් හුරු වුණොත් මේක ඊටක් උඩ මොකක් හරි ලියන්න විභාගෙ ගිහිල්ලත් ඕකම කරනවා හොඳේ. ඔයාලා දැන්ට මේ උඩින් ලියන්න නම. නම උඩින් ලියන්න මේ ඒ ඇති. හරිද? මේකේ මුකුත්ම ලියන්න එපා කොටුවල. නැත්නම් ඔයාලා ඕව පුරුද්දට ගිහිල්ලා ඉතින්ක පේපර්ස් 20ක් 30ක් කරලා මෙහෙදි විභාගෙට ගිහිල්ලා මේ කොලේ හම්බෙච්ච එකම ලියයි නම ඒගොල්ලෝ ටික ඇතුලේ. හරිද? ඒකේ තියෙන විෂය අංකය ඒව ඉතින් විෂය සහ විෂය අංකය හම්බෙලා නැහැ නේද තාම? ඒකත් මම හොයලා එවන්නම් ඔයගොල්ලන්ට. විෂය නම් විෂය අංකය මත එකද කොහෙදනේ? ඔව් භෞතික විද්‍යාව 1 කියලා දාන්න. බලන්න හොඳ විෂයක් නේද? පළවෙනියටම තියෙන භෞතික විද්‍යාව අංක 1 ඒ විෂය තමයි භෞතික විද්‍යාව ඔයගොල්ලෝ විභාගෙට ගියත්. ඔය ලීෆ්ලට් එකක් බෙදුවත් තේරෙන්නේ කොහොමද අපි අර ආයතනකින් ගාදී සයන්ස් මැත්ස් ගහනවා මුලින්ම ගහන්නේ ෆිසික්ස් තමයි මුලින්ම ගන්න අංක 1 විෂය ආයි. වෙලාව ඉවරයි. දැන් මට පේපර් එක දෙන්න. දැන් লীලා වෙන්නේ මම දැන් ආන්සර් ටික අරගන්නවා. එහෙනම් ආන්සර් ෂීට් එක අඩුපාඩුවක් තියෙනවද කියලා විතරක් බලන්න. නම লীලාද කියලා බලන්න. ඔක්කොම කලින් උඩම ලියන්න කිව්වේ නම. භෞතික විද්‍යාව විෂය අංක 1. භෞතික විද්‍යාව 1 කියලා දාන්න. සිංහල කියලා ලියන්නත් පුළුවන් මාධ්‍ය ඕන. කතරේ ගහද්දි පුළුවන් තරම් මේ රවුම ඇතුළෙම තියන්න. කතරේ එළියටම යන්න ගහන්න එපා. යසින්දුගෙත් එහෙමම තමයි. ඡන්දේ වගේ නම් කෙලිම අවලංගුයි හොඳේ. ඡන්දේ ඒ අදාළ කොටුවෙන් එළියට කතරේ පොඩි කෑල්ලක් හරි ගිහලා තිබ්බොත් කෙලින්ම අවලංගු ඡන්දයක් ලෙස සලකන්නේ. විභාගෙදීම නම් අවලංගු කරන එකක් නැහැ. ඒත් එක වැරදි. මේ මෙච්චර මේ ලොකුවටම ගහලා තියෙන පිටිපස්සේ කතරේ තියෙන කොටුව ඇතුලේ විතරයි හොඳේ. රවුම ඇතුලේ විතරයි කොටුව නේ. රවුමනේ තියෙන්නේ මේකේ. රවුම ඇතුලේ තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ගිය සතියේ පේපර් එක දෙන්න මේ ඒකේ පොඩි ප්‍රශ්න කීපයක අවුලක් තියෙනවා. එකක් නම් ලස්සනට පැහැදිලි කරලා ඔක්කොම කරලා මේ බර්නූලි මූලධර්මයේ ළමයි අර මොකද්ද වේගය වැඩි තැන පීඩනය අඩු වෙන්න ඕනේ නේද? 37 වෙනි ප්‍රශ්නේ ගිය සතියේ අනුලා එකේ. ඒකේ ළමයි මේ කෙලවරට යද්දි B වලට යද්දි ළමයි වේගය උපරිමයි. එතකොට පීඩනය අවම වෙන්න ඕනේ. උත්තරංග 3 එන්නේ. ඒක මම එකලු දුන්නේ දා. හරිද මේ එතන වේගය කියලාද ගත්තේ? එහෙම කිව්වා? අපේ දෙය. ඔව් වේගය කියන්නේ සිහින්නේදී කොහොමද වේගය වැඩි? පීඩන අඩු වෙන කවුරුත් එක්කෙනෙක්වත් කිව්වෙත් නෑ. ධර්මීකට උන්නද? අනේ වන්ද. ඔව් 37 ප්‍රශ්නේ ඒක තියෙන ආයි ආව මේ අර මම ඕල් දුන්න ප්‍රශ්නයක් ළමයි පෘෂ්ටික ආදතියද කොහෙද? මොකද්ද? මොන ගානද? ඈ? හතලිහද? ප්‍රශ්නාංක 40. 40 ළමයි 35.5 එනවලු. හරිද? ඒකේ මං එදා 5 වර්ගයට 10ක් දාලා මොකද්ද එකක් කරපු එකේ වැඩි අවුල් ගියේ. මේ ඒක විතරක් නෙවෙයි තව මොකක් ඇසුරු කිරීම වැරද්දක් තියෙන්න ඕනේ. නැත්නම් ඔච්චරම වෙනස් වෙන්න බෑ. ආ? අවස්ථි ගුණේ වැඩි දෙයක් දාලා තිබ්බා? ආ? ඕ. ඒක නෙමෙයි දාන්නේ. එදා මම දැන් MR වර්ග කිලින්මනේ. හරි හරි හරි. රෝදයක් කිව්වා මේක ඉතින් වැරදි ඉතින් ප්‍රශ්නේ ඉතින්. ඒක ඕල් තමයි ඉතින් ඒක. ඒක ඕල් දීප එක හරි ඇත්තටම ඉතින්. රෝදයක් කිව්වා MR වර්ගනේ.
ඔව් දැන් 5R වර්ගයට 10 දැම්මම ඒ 35.5 ආසන්න එකක් කියනවා ඒත්. ඔයක 36 ආව නම් එන්න 35.5 කියලා ඉතින් තිබ්බා. ඒ කියන්නේ විභාගෙදි 5 වර්ගය දැම්ම කියලා අවුලක් නැහැ නේ MCQ එකේ ඉතින් 36 ආව නම් 36ට ආසන්න එකක් නැහැ. ඒතර ඒක සුළු කිරීමේදී ඇත්තටම වාසියක් වුණා. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ අවුලක් තියෙනවා මොකද්ද? එයාලා රෝදයක් කියලා දුන්නට අවශ්‍ය ගුණේ භාවිතා කරලා තියෙන තැටි එකගේ. හරි විභාගෙදී ওই ගැටලුව එන්නේ නැහැ මොකද අනිවාර්යයෙන්ම දෙනවා අවශ්‍ය ගුණ කීයද කියලා. හරිද? නැත්තම් රෝදයක් කියලා දුන්නොත් MR වර්ගය තමයි. හොඳයි විභාගෙදී රෝදයක් කියලා විතරක් තිබ්බම ඒක MR වර්ගය ෂුවර්. තැටියක් නම් එයාලා වාගේ MR වර්ගය කියලා දිය යුතුයි ගානේ. හරිද මේ වැරදි ඉතින් ප්‍රශ්නේ. හරිද ඊට පස්සේ මේ අනිත් එක කියප එක හරියනේද? ඔව් ඒක තමයි ගැටලුවකට තිබ්බේ. ලොකු අවුලක් නෙමෙයි. පැහැදිලි කරපුවා සියල්ල හරි. අර බර්නූලි ප්‍රශ්නේදී කියන් ඇද්දි වගන්තිය වැරදිලා තියෙනවා. කොහොමද දන්නවනේ. ඉතින් සිහින් වෙලා වර්ගඵලය අඩු වෙද්දි වේගය වැඩි වෙනවනේ. ඉතින් වේගය වැඩි තැන පීඩනය අඩු වෙනවා. එතෙන් තියදී පැටලිලා. හරි. දැන් අද ආනන්ද පේපරේට යන්න. හරි හරි. ළමයි කොහොමද පේපරේ? ඊළඟ පේපරේ හොඳම එකක් තෝරගෙන තියෙන්නේ. මේ අවුරුද්දේ ආපු අලුත්ම පේපරයක්. ඒකේ තාපේ දක්වාම තිබ්බ 12 වසර පේපරයක් තමයි තර්ඩ් ටර්ම්. හැබැයි ඒකේ තාපේ දක්වාම තිබ්බා. තාපේත් ඔය තාපක තිද්දක් තිබ්බද මන්ද හොඳ පේපරයක්. මේ අලුත් 2025 පේපරයක් තෝරගෙන තියෙන්නේ 12 වසර 10 තර්ඩ් ටර්ම් එකක් වුණාට ඒකේ තාපේ පවා තියෙන ප්‍රශ්න පත්‍රයක්. හරිද? මේක ඇවිල්ලා 13 එක එකක්නේ. ඒක පේපරේ මට ඔරිජිනල් එකක් හම්බුණා දැන් ඊළඟ දවසේ ගියාම මට ස්කෑන් කරගන්න හිටියා අමතක වුණා. ළමෙක් ගාවදී. හරි. ඉස්කෝලේ මොකක්ද කියලා කියන්නේ. ඒතර ඔයගොල්ලෝගේ හොයාගන්න. ඒක හැරෙන අයිට් ටික ඔක්කොම කිව්වා. ඉස්කෝලේ මොකක්ද කියලා ළමයි සතියේ නෙවෙයි ඊළඟ සතියේ කියන්න. ළමයි සතියේ කියන්නත් බෑනේ. හරි හරි. එහෙම අලුත් පේපර්ස් හම්බුනාම එවන්න හොඳේ මං අහඹු ලෙස ඔයගොල්ලෝ එවපු ගමන් ඒ සතියෙන් print කරන්නේ නැහැ. අහඹු ලෙස දවසක print කරයි. ඒ කියන්නේ ඔය දැන්ට ඔයාලා 13 වසර first term වගේ 2024 25 අවුරුදු ලාපුව කොහොමද තියෙනවනේ. අන්න එහෙම එකක් මොකක් හරි අහුනොත් හොඳයි කියලා හිතන මට දාන්න. හරිද මේ ටිකක් අර මේ වගේ printing එකත් quality එක තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒතර ඔයාලට ඇත්තට හොඳ paper එකක් හම්බ වෙනවනේ. හරිද මේ හම්බෙන papers තිබ්බොත් දාන්න. ඉතින් මේක ඇවිල්ලා ආනන්ද විද්‍යාලයේ paper එකක්. ද්‍රවයක දුෂ්ටාවිතා සංගුණකය ප්‍රශ්නාංක 1 කියනවා. නීටා නෙමෙයි ඔගේ හයි නම ඊට නේද? ඔයගොල්ලෝ නීටා කියලා කියන්නේ ඔකට. නීටා නේ කියන්නේ. හයි නම ඊට. හොඳයි ETA කියලා තියෙන්නේ. ඒකයි ප්‍රොනවුන්ස් කරන්නේ ඊට කියලා. අපි අර එන්න අකුර වගේ හින්දා නීටා කියනවා. ඒක වැරදි හොඳයි. හරිද? එහෙම වැරදියට ප්‍රොනවුන්ස් කරන අකුරු තියෙනවා ඔයගොල්ලෝ ග්‍රීක හෝඩියේ. ඊට පස්සේ F සමානයි ඔන්න ඔය සමීකරණ ලැබෙනවලු නිව්ටන්ගේ සමීකරණ නේද? ප්‍රවේග අනුක්‍රමණය තියෙන ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා D කියන එක. මෙම සමීකරණයේ අර්ධයක් කිය හැකි F යනු යනු ශේෂ්ඨඵලයේ A වූ ස්තර දෙකක් අතර ඇති ස්පර්ශීය බලයයි ස්තර දෙක අතර dy දුර dy කියලා වේගය ඔන්න ඔච්චරක් කියලා කියනවා නීටාහි ඒකකයේ. ඉතින් හරි සරල එකක් නේද ඒක නා නේ ml දෙන එකයි නිව්ටන් වලින් තියෙනවා. එහෙනම් අපි ආදේශ ගන්න වෙන්නේ මේ ආදේශ ඒකක වලින් නේද? බලයට නිව්ටන් තමයි දාන්න වෙන්නේ. මතකයි නේද ඒකක වර්ග ටික? ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා y කියන එක තමයි මේ dv බෙදීම dy කියලා කියන්නේ නේද? බයෝ ළමයි නම් ඔක දන්නවා අවකලනය කරලා තියෙන හින්දා. හරිද? මේ d කියලා කියන්නේ ඩෙල්ටා කියලා නේ. හරිද? ඊට පස්සේ ඉතින් ඔගේ මේ අපිට ඒකක වර්ග ටික නිකන් මතක් කරන් යන්නම්. ඔයාලට මුලින්ම හම්බුනා ළමයි ඒකක 7ක් අර මොනවාද? කිලෝග්‍රෑම්, මීටර, තත්පර, කැන්ඩෙලා, ඇම්පියර්, ආයි මවුල, ආයි කෙල්වින් 7ක් ලියුණා නේද? ඔය හතර කියන අපි මොන එකකද? SI මූල එකක කියලා කියන්නේ ඔය හත තමයි නේ. ඒතර SI මූල එකක ඔක්කොම හතක් තියෙනවා. ඊට පස්සේ මේවා එකතු කරලා හදන එකක නිකන් හරියට නිකන් kg ms ඍණ දෙක බලයට තියෙන්නේ නේද? ඒ වගේ එකකට කියන අපි ව්‍යුත්පන්න කරගන්න ඒකක හැවත් ව්‍යුත්පන්න ඒකක කියලා. ඒතර මේ වගේ ඒවා ළමයි නිතර භාවිතා කිරීම ටිකක් කරදර නිසා ඉතින් මේකට අපි දා ගන්නවා නිව්ටන් කියලා ආදේශයක්. ඒකට කියනවා ආදේශ ඒකක කියලා. ආදේශ ඒකක. එතකොට ළමයි දැන් අපි ශක්තියට ගත්තොත් kg m වර්ග s ඍණ 2 මේක නේද ශක්තිය නේ? අපි බලය වැඩි කරනවා දිගෙන්. ඒතර ශක්තියක් නෙන්නේ. ඉතින් මේකට ළමයි ආදේශ ඒකකයේ වෙන්නේ ජූල්. ඒ වගේම ළමයි මිශ්‍ර ඒකකයේ වෙනවා නිව්ටන් මීටර්. බලයක් විස්ථාපනයෙන් වැඩි කරලා කාර්ය හොයනවා ශක්තිය හොයනවා නේද?
මිශ්‍ර ඒකක කියලා කියනවාට කෙලවරේම ඉන්න කෙනා පොඩ්ඩක් අමතක වෙන නමක් නේද? මිශ්‍ර ඒකක කියන එක අනිත් එක නම් මතකයි ආදේශ ඒකක, ව්‍යුත්පන්න ඒකක, මූල ඒකක. ඊට අමතරව තියෙනවා පරිපූරක ඒකක කියලා රේඩියන් සහ ස්ටෙරේඩියන් කියලා නේ. ඒ හැර වෙන මොකුත් තිබේද? නෑනේ ඔක්කොම කියවනනේ සියල්ල හරි. ඉතින් මේ කෙල්ලෝ අහලා තියෙන ළමයි මිශ්‍ර ඒකකයක් ආදේශ ඒකක එහෙමත් දාලානේ නිව්ටන් වලින් අහලා තියෙනවා. ඉතින් මම නිව්ටන් දා ගන්නවා. ඉතින් මේක ළමයි ඒකක හින්දා මම කොටු වරහන දාන්නේ. කොටු වරහන දාන්නේ මාන ගන්නව නන්නේ. හරිද? ගානනය කිරීමේදී මාන ගන්නව නම් කොටු වරහන දාන්නේ. මේක මම නිකන් වරහනක් දාගත්තා. ඊට පස්සේ a කියලා කියන්නේ වර්ගඵලයනේ. එහෙනම් මීටර වර්ග මේක ඇවිල්ලා ms ඍණ එකක් නේ. ප්‍රවේගයක් ගත්තත් ප්‍රවේගයේ වෙනසක් ගත්තත් එන්නේ එකම ඒකකයක්. ඒකට පස්සේ ඒක බෙදලා දාන්න ඕනේ දිගකින් නේද? එතකොට අපිට පේනවා මෙන්න මේ මීටර මෙහෙට ගිය ගමන් නිව්ටන් මීටර ඍණ 2යි තත්පර ධන වෙනවනේ. ඉතින් එහෙම එකක් තියෙනවා නිව්ටන් මීටර ඍණ 2යි තත්පර ධනයි කියලා උත්තර එකකවත් නැහැ. පහේ තියෙනනේ. ඔව් පහේ. ඒ පස්වෙනි උත්තරේ වැරද්දක් තියෙනවද? හරිද? දැන් පස්වෙනි උත්තරේ තියෙන ළමයි n s m ඍණ 2 මේක වැරදි උත්තරයක්. හරිද? මේක වැරදි උත්තරයක්. මේක නිවැරදිව ලියන්නේ n s m ඍණ 2 කියලා. මොකද වෙනස? අනිවාර්යෙන් ඒකක අතර හිස්තැනක් ලැබීම සිදු කළ යුතුයි. ඕක මං කිව්වේ ඇයි දන්නවද? එක ආන්සර් එකක් මේක දීලා තව නිවැරදි එකක් දෙන්නොත් වැඩි ඉවරයි. නානානේ ඔයගොල්ලෝ. නේ? හිතන්න ඕන දෙනවා තව එකක්. මේකට අපි දාන්න බලන්නේ kg ms ඍණ 2ක් දාලා මෙතන m වර්ග s එක තිබ්බා. එතන එනවා අපිට kg m ගේ ඝණය s ඍණ 1 කියලා. sorry kg m ගේ ඍණ 1ක් එන්නේ නේද? මොකක් වැරදුනා? එතන m ඍණ 2 තිබ්බා. m ගේ ඍණ 1යි s ඍණ 1. දැන් එක ආන්සර් එකකට මේක දෙනවා. එක ආන්සර් එකකට මේක දෙනවා. එතකොට මේක වැරදි මේක තමයි හරි එක. තේරෙනවද? ඕනනම් මම දුන්න නම් දෙන්නේ මේ තුන එකට දීලා මේක තමයි අනිත් එක දෙන්නේ. මොකද මේක ටිකක් ඔයාලා එකපාර හදන්න පෙළඹෙන හැඩය. හරිද? මම ආන්සර්ස් හැදුවා නම් ළමයි ඔක එකයි ආන්සර් එකක් kg m ඍණ 1යි s ඍණ 1 කියන එක. අනිත් ආන්සර් එක n s m ඍණ 2. ඔන්න මම දුන්නා දෙන ආන්සර් එක. ඉතින් දන්නවා ඉතින් මගේ පේපර්ස් හැදුවොත් ඔය දෙත තමයි දෙන්නේ. එතන මේක ඇවිල්ලා ඔයාලා කෙලින්ම හදාගන්න එක වැරදි. මොකද හිස්තැන් නැහැ. මේක තමයි නිවැරදි එක. තේරුණානේ? ඔහොම මට්ටමේ ගණන් මම දැකලා නැහැ. විභාගෙදී දුන්නොත් ඉතින් ඉවරයි. හරිද? හොඳට බලන්න නීති පද්ධතියට අදාළව ඒකක හාමාන වල නීති තියෙනවා. ඒකක ලියද්දි නීති ටිකක් තියෙනවා. ඉතින් ඒ විදිහට තේරෙද මේකත් නිවැරදි. හොඳේ. මේක වැරදි. මේක නිවැරදි. ආයි මේක නිවැරදිව ලියන්න බලන්න තව ක්‍රමයක් තියෙනවා. මේ kg ඇල ඉරක් m හිස්තැනක් s මේක නිවැරදි. හොඳේ. හරිද? ඒකක අතර හිස්තැන තියෙනවා. ඍණ දර්ශක අපිට ඇල ඉරකට පස්සේ ලියන්න පුළුවන්. තේරෙනවනේ? ඇල ඉර ගාව හිස්තැන් ඕනේ නැහැ. හොඳේ. හරිද? ඒතර මේකත් නිවැරදි එකක්. එහෙම දුන්නොත් ඒත් පැටලෙන්න පුළුවන්. හරිද? 2019 මොඩල් පේපරේ ඔය මට්ටමට දන්නේ නැති කෙනෙක් වර්ධන විදියේ ප්‍රශ්නයක් ආවා. 2019 මේ අමාත්‍යාංශයෙන් ආව මොඩල් පේපරේ. හොඳේ. රජයෙන් නිකුත් කරපු එක මේක පළාත් නෙමෙයි මුළු ලංකාවටම නිකුත් කරපු පේපරේ ආවා ඔය මට්ටමේ ගාණක් නම් ආවා. ඒක ළමයි ගුරුවරු පවා ඕල් දුන්නා. ඒක උත්තරයක් තියෙනවා. يعني ගුරුවරුත් දන්නේ නැහැ නීති පද්ධතිය. ඒ නිසා මේ ඕල් දීපු එකක් සමහර ස්කෝල් වල ඒක වැරදි. ඒක ඒ ඔරිජිනල් පේපරේ ආපු මාකින් එක හරි. ඔරිජිනල් පේපරේ හරි මාකින් එක ඇවිල්ලා තියෙනවා ඒකට. මේ ගුරුවරු ඉතින් ඒක පැහැදිලි කරන්න දන්නේ නැති කම නිසා ඕල් දීලා තියෙනවා මම දැක්ක සමහර පාසල් වල. ඉතින් ඒක හදපු අයටත් බැලලා ඕල් දෙනවා. ඉතින් හැබැයි හරි ප්‍රශ්නයක්. 2019 මොඩල් එක කියන්නේ මම දැකලා තියෙන හොඳම මොඩල් පේපරේ. ඒක නිකන් මේ A level පේපර් එකකට වඩා ස්ටෑන්ඩඩ් එකට හදලා තියෙනවා. හොඳම පේපර් එකක් ඒක. ඔයාලත් එක්ක මෙහෙදි කරනවා ඒක අනිවාර්යෙන් 19. දැන්ම බලලා තියාගන්න ඉපහොත් තව ගොඩක් පස්සේ කරා. තාම අපි තර්ඩ් ටර්ම් වලට ආවේ නෑනේ. තර්ඩ් ටර්ම් කරන කාලේ එකපාරට ඩෝන් ගාලා දීග. හරිද කවද්ද කියන්න දන්නේ නැහැ. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා ස්කෘප්පු අන්තරාලයේ මීටරයක් වෙන වට පරිමාණයේ කොටස් 100ක් වෙන ගෝලමානයක් කියන්නේ කුඩා මිනිම 0.01යි නේද? නේ කුඩා මිනිම ඇවිල්ලා 0.01ක් වෙන ගෝලමානයක් ගැන කතා කරන්නේ. වීදුරු කුට්ටියක් මත තබා පවත්වන ස්කෘප්පුව එකම තලයකට ගෙනාවලු. එවිට පරිමාණ දෙකෙහිම ශුන්‍ය සලකුණු එකම රේඛාවක විය. ඒ කියන්නේ මේකේ දෝෂ කිසිම දෙයක් නැති හොඳ ගෝලමානයක්. ඊට පස්සේ කියනවා ගෝලමානයේ අවතල කාචයක් මත ලැබුව විට එහි පතුල ස්කෘප්පු තුළ ස්පර්ශ කිරීමට වට දෙකක් හා කොටස් කිහිපයක් කැරකෙවීමට සිදුවිය. වට දෙකක් කියන ළමයි හරියට මිලිමීටර් දෙකක් පහළට ගිහිල්ලා. තවත් කොටස් ටිකක් ගිහිල්ලා. ඒ කියන්නේ තව මොකක් හරි කෑල්ලක් තියෙනවා නේද? එහෙම තමයි පාඨාංකය. ඊට පස්සේ අපිට කියනවා
සමපාත වට පරිමාණ අගය 45 විය. ළමයි සමපාත වට පරිමාණ අගය 45 කියන්නේ අපි ගන්නෙ 5 කියලානේ. නේද? sorry 50 නෙමෙයි 55. මේ කැලි 100ක් නේ sorry. අපි ගන්නෙ 55 කියලා. මොකද දැන් මෙහෙම රවුම තියෙද්දි ළමයි රවුම තියෙද්දි දැන් අපි මේ උඩින් බැලුවම පේන හැටි ඔන්න නොබ් එක මෙහෙම තියෙනවා. හරිද? මේ නොබ් එක ළමයි මේ අත දැන් මෙතන තමයි අර මේ ප්‍රධාන පරිමාණයේ ගෑවිලා තියෙන්නේ. නොබ් එක මේ අතට කරකවත් තමයි උඩට එන්නේ. කස්කුරුප්පු නියමයට අනුව තමයි ඇනේ කරගන්නේ. ඒතර මේ අතට කරකවද්දි තමයි ළමයි 1 2 3 කියලා ගන්නට තියෙන්නේ. එන්න වැඩි වෙන්නේ. ඉහළට එස වෙන්නේ. බිංදුව 1 2 3 කියලා. තේරෙනවනේ? ඒතර මේ පැත්තේ තියෙනවා ළමයි 99 98 එහෙම. එතකොට ළමයි දැන් මේක ළමයි අවතල පෘෂ්ඨයක නම් මේක ඇතුළටනේ යන්නේ. ඇතුළට ළමයි කොටස් කීයක්ද කියලා කියන්නේ මේ sorry මම වැරද්දුවා නේද? 55 නෙවෙයි. 45 නේ අවශ්‍යයි. හරි. ඇතුළට ළමයි කොටස් 45ක් ගියාලු. එතකොට ළමයි ඇතුළට කොටස් 50ක්ම ගියා නම් මෙහෙම මෙතනට එනවනේ. හරිද? ඇතුළට කොටස් 45ක් නෙවෙයි sorry 45 කියන අංකය ඇවිල්ලා තමයි සමපාතුණා කියන්නේ. දැන් කොටස් දැන් මෙහෙට කරකවල තවත් ඇතුළට එන අවතල පෘෂ්ඨ දෙසටනේ යන්නේ. එතකොට කොටස් 50ක්ම කරකෙව්වොත් යන්නේ sorry 50 ඉලක්කම් මෙතනට આવොත් යන්නේ කොටස් 50ක් කරකිලානේ. එතකොට 45 ඉන්න නම් 50ට වඩා වැඩියෙන් කරගෙන ඕනේ නේද? තේරුණේ? හරි දැන් මම මේක ළමයි කොටස් මේ 50 රේඛාව මෙන්න මෙතනට එන්න නම් මේ කුඩා කොටස් 50ක් යන්න ඕනේ මේ රේඛාව පහු කරලා. හැබැයි 45 එන්න නම් 55ක්ම යන්න ඕනේ නේද? ඒ කියන්නේ ළමයි සමපාත උනේ 45 කියන රේඛාව නම් මෙතනට කරකිලා ඇවිල්ලා. ඒකේ තේරුම කොටස් 55ක්ම යටට ගිහිලා තියෙනවා. එහෙනම් 2.55 කියන උත්තරේ තමයි නිවැරදි අගය වෙන්නේ. හොඳම ප්‍රශ්නයක් ඒක. උත්තර අංක 2. ගත්තේ නැද්ද ඒක? හොඳ ප්‍රශ්නයක් ඒක. හොඳ ප්‍රශ්නයි. ඉතින් මෙහෙමයි. ඔයාලා සතුටු වෙන්නේ එහෙම ප්‍රශ්නයක් හම්බෙච්ච එක ගැන. ඒතර එල්ලල ඔයාලට එහෙම එකක් වරදින්නේ නැහැ. හරිද? ඉතින් ඒක නම් මේ ස්කූල් පේපර්ස් තියාගෙන මෙච්චර කරන්නේ. හරිද? නැත්තම් මේ DC වගේ කර යන්න ඕන. ස්කූල් පේපර්ස් ගන්න නැහැ නේ. ඔය පාස් පේපර්ස් ටිකක් හරි නැත්තම් මං හද පේපර්ස් ටිකක් හරි. බයි පානේ මං හදුවා ඉතින්. මං හදුවා දුන්නත් ඔයගොල්ලෝ ලියන්නේ. කොහොමද මම පේපර් එක හදුවාගෙන අඩුම ඔය එකපාරට හිතන අමුතුම ගණන් 10ක්වත් දානවා. ඒ 10 කොහොමද ලියන්නේ? හරි හොඳම මට්ටමක හිටන ලියා ගන්න අමාරු ගණන් තමයි ඒ දාන්නේ. මේ අපි ලකුණු දුන්නෙත් නෑ නේද ඔයගොල්ලෝගේ. ඔයගොල්ලෝ පුලපුලා බලන් ඉන්නේ නේද? ඇසිපියන හෙලා බලන් ඉන්න මන් දැක ලකුණු දෙනක. ප්‍රසිද්ධයේ ලකුණු දෙන එක හරි නෑ නේද? මම වැඩිම ලකුණු තියෙන දෙක විතරක් දෙන්න. හරිද? හරිද මේ දැන් තරගයක් තියෙනවා ආයි කරට කර මේ කෙල්ලෝ සහ කොල්ලෝ අතර හොඳයි ඒක. හරිද? දිනිත්‍ර ඉන්නවා 38යි, කවින්දි ඉන්නවා 38යි. හරිද මේ කවින්දි කවුද? ඔයානේ. දෙන්න කරට කර තරගයක් තියෙන්නේ. හරිද? හොඳයි එහෙම ඉන්න එක. ඒතර අනික් කට්ටියත් එන්න ඕනේ. ළඟපාතම ඉන්නවා තව කට්ටිය. මේ තව දුරත් ඉන්න කට්ටිය මේ පල්ලෙහාට ඉන්න වෙන්නේ ඉන්නවා මේ හොඳයි ඉතින් මේ පේපරේ හැටියට 38ක් කියලා කියන්නේ ඒකක් ගන්න ළමයිගේ ලකුණු මට්ටම තමයි හොඳ හරිද මේක අමාරුයි පේපරේ කියන්නේ ස්කූල් පේපර්ස් කියලා කියන්නේ අමාරුයි හේතුව ළමයි අමාරු වෙන්න මේ දැන් හදද්දි තේරුණා නේද මම හෙන ලේසි කී හැදුවා කියලා වෙනස තියෙන්නේ පාස් පේපර් එකක් කියවද්දි කියන්නේ මොකද්ද කියලා තේරෙනවා ස්කූල් පේපර් එක තේරුම් ගන්න අමාරුයි ඒ කියන්නේ පේපරේ හදන කෙනාට කියා ගන්න තේරෙන්නේ නැහැ ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා සාපේක්ෂව 38ක කියන්නේ දීලා තියෙන ප්‍රශ්න 50කින් 38ක් තේරුම් අරගෙන හරියන්න හදනවා කියන්නේ ඒක හොඳයි. හරිද? සහ මේ ලකුණු වල තව එකක් සමහරට ඇඩ් වෙන්න හෝ නැති වෙන්න පුළුවන්. අර එක ප්‍රශ්නයක මේ දැන්නේ මම අර හැදුවේ. හරිද මේ ඒකේ මේ කොහොමද දන්නේ මේ මීට ළඟින් ලකුණක් එයි. හරිද? ඒ දෙන්න හොඳයි. ඉතින් හැමෝම අප්පුඩියක් ගහන්න ඒ දෙන්නට. මේක හොඳ ප්‍රශ්නයක් ඉතින් අපිට හම්බෙච්ච මීටර් කෝදුවක ආධාරයෙන් සිලින්ඩරයක විස්කම්භය හා උස මැන්න විට එම අගය 4 ධනහෝරින 0.5 හා 10 ධනහෝරින 0.5 එම සිලින්ඩරයේ පරිමාව නිවැරදිව දැක්වෙන්නේ කොමකින්ද? ඒක නල්ලමයි මේ දෙවිද අමාරුයි නේ. ඒක හින දිග ගානක් නෙවෙයි ස්ට්‍රක්චර්ඩ් එකට දෙන්නනේ ගාන. අයියෝ පරිමාවත් හොයපල්ලා ඊට පස්සේ වෙන්නේ මේ දෝෂ ගණනය කිරීමක් කළා ධනහෝරින කීයද කියලා හොයලා ඒකට දාලා දෝෂ ලියන්නත් ඕනේ. මේක ලේසි නේ. ඒක පුදුම අමාරු ගානක්. හරි හදමු. මට දැන් හිතෙනවා පේපර් දෙන්න කලින් හරි බලලා ඉන්න කෝකටත් කියලා බලන්නේ නැහැ නේ මම. මට බලන්න කියන මට බැලුවොත් ළමයි අර ඒ ෆන් එක ගන්න බෑ. මට ආස ළමයි හොඳ රිස්ක් එකක් ඇතුව පේපර් ක්ලාස් එක කරන්න. හරිද? ඒ කියන්නේ අර ඒ වෙලෙට කියන්නේ මම ආසයි හොඳ අමාරු ප්‍රශ්නයක් එකට මුහුණ දෙන්න.
නැතුව මම කරපු ප්‍රශ්න මෙහෙ ඇවිල්ලා කරා කියන්නේ මේක එහෙන අවුල් මට. දැන් එහෙම කරන්න එනවා කොහොමද 2019 මොඩල් එක වගේ කරනවා කියන්නේ ඒක ළමයි මම 2019 ඉඳන්ම හැම අවුරුද්දම කරන පේපරය. හරි ඒ තරමට ඒක මට ප්‍රශ්නේ දකිද්දි උත්තරේ මතකයි ඒ ගන්න. ඒක ඉතින් ඔයාලා වෙනුවෙන් කරන්නේ ඒක කියන්නේ මට කිසිම මේ ගන්න මට කියන්නේ නීරස පේපරයක්. දැකලා ඇති වෙලා. හරිද? මට මුලින්දාකට උත්තර 50 කියන් යන්න පුළුවන්. ඒකේ සාමාන්‍ය විනාඩි 10ක් වගේ ඇතුළත කියන් යන්න පුළුවන්. හරි උපරිම 5ක් විතර මතකලා ඇති කියලා මම හිතන්නේ මේ 5 දැන් තව විනාඩි කිහිපයක් කිව්වා. අනිත් ටික කියන් යන්න පුළුවන් ගන්නට. ඒ ප්‍රශ්න දැක්කම මතකයි උත්තරේ. ඒ ඉතින් කරන එක හොඳ පේපරයක් ඉඳ ඔයාලට ඕන නිසා. හරි. හදමු. ඉතින් ඔන්න මේ සිලින්ඩර් එක අගයන් ටිකක් දෙනවා ළමයි. ඔන්න සිලින්ඩරයක් මෙහෙම තියෙනවා. මැන්න විට එම අගයන් විස්කම්බය හා උස විස්කම්බය 4යිලු. ඒකත් ළමයි සුළු වෙන්න දීපු එකක් නෙමෙයි වගේ නේද? උස 10ක් වුණාලු. විස්කම්බය 4යි උස 10ක් වුණාලු. පරිමාව අපෙන් අහනවා. ඉතින් පරිමාව ගන්න අපි හරස් කඩ වර්ගඵලය වැඩි කරලා උසෙන් නේ. එතකොට 22 බෙදීම 7 අරේ වර්ගය කියන්නේ දෙකේ වර්ගයක් නේද? දෙකේ වර්ගය වැඩි කරනවා 10යි. මම එකවත් දීලා නෑ අඩුම සුළු වෙන්න නේද? පුදුම සතුටක් හිතෙන්නේ එතකොට නේ. ඒක හැදුවා නම් ඔයාලා මම කැලලකින් හදන. හරි 7 ඉලක්කමක් දාන්න තිබුණ නැද්ද මං අහන්නේ නේද? ඈ 5 3යි කියනවාද? කො? එහෙනම් ටිකක් කවන්නේ. හරි. එහෙනම් අවුලක් නැහැ මේ 5 ගියාගේ 3යි කියලා කියනවලු ළමයි. එහෙනම් ෂේප් එතකොට ඇවිල්ලා 4 3 12යි 120යි නේ. හරි. උත්තරේ 120 තියෙන ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. හරි. ඒකෙන් ඇත්තට මේක බලාපොරොත්තු වෙලා තියෙන දෝෂ ගණනය කිරීම ඕගොල්ලෝ දන්නවද කියන එක. ඉතින් අපිට දෝෂ හොයන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ සමීකරණය භාවිතා කරලා. දෝෂ හොයන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ සමීකරණය භාවිතා කරලා. එතකොට ළමයි වර්ග කිරීමකදී හෝ ගුණිතයකදී ඇතර මේ සමීකරණය කියන්නේ ළමයි ඔන්න පරිමාව සමානයි 5 r h නේද? ඔහොමනේ තියෙන්නේ. මතක තියාගන්න ගුණිතයකදී යම් කිසි කෙනෙකුගේ භාගික දෝෂ එකතු වෙනවා. ඒ කියන්නේ මම මුලින්ම මේ r වර්ග h කියන එකේ දෝෂය හොයන්න යන්නේ. හරිද? r වර්ග h කියන පදයේ දෝෂය හොයන්න යන්නේ. ඉතින් ඔන්න ඔය r වර්ග h කියන පදයේ භාගික දෝෂය සමාන වෙනවා. භාගික දෝෂය සමාන වෙනවා ළමයි. ඒ පදවල භාගික දෝෂවල එකතුවට. හරිද? ඒ කියන්නේ ඔන්න දෝෂය බෙදුවම අදාළ පදයේ අගයෙන් එන්නේ භාගික දෝෂ නේද? නේද? ඔයගොල්ලෝ භාගික දෝෂ කියලා කියන්නේ කුඩා මිනුම් බෙදීම පාඨාංගනේ. නේ? ඒ කියන්නේ කුඩා මිනුම කියන්නේ දෝෂය බෙදනවා අදාළ අගයෙන්. ඉතින් ඒතර ඔන්න භාගික දෝෂ ගත්තා මේ අවසාන උත්තරේ. හරිද? අවසාන උත්තරේ කියන්නේ මෙන්න මේක නෙමෙයි මම ගන්න ඕන x කියලා ගන්න ඕන. මම x කියලා කෙනෙක් ගන්නවා. හරිද? x කියලා කෙනෙක් ගන්නවා. ඒක ඇවිල්ලා මේ r වර්ග h. හරිද? එතන මම මේ r වර්ග h කියන පදේ භාගික දෝෂ හොයන්න යන්නේ. හරිද? මේ දින x එතකොට. එතකොට ඩෙල්ටා x බෙදීම x. තේරෙනවනේ? x කියලා කියන්නේ මෙන්න මේ පදේ. මේක සමානයි එතකොට ඩෙල්ටා r බෙදීම r ධන ඩෙල්ටා r බෙදීම r. මොකද r දෙපාරක් ගුණ වෙලා තියෙනවා. නැත්නම් ඔයගොල්ලෝ එකපාර එකක් හොයලා දෙකෙන් වැඩි කරගන්නත් පුළුවන්. වර්ග වෙද්දී ඒතර ඒ අදාළ දර්ශකයෙන් ගුණ කරා නම් හරි. ගණේ තිබ්බොත් 3 දා ගන්න. වර්ගමූල තිබ්බොත් භාගය දා ගන්නවා. ඒ වගේ අදාළ දර්ශකයේ එළියට දා ගන්න පුළුවන් භාග්‍ය දෝෂයෙන් එළියට. ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕන ළමයි h ගේ භාග්‍ය දෝෂය හෙවත් ඩෙල්ටා h බෙදීම h කියන එක. හරිද? මෙන්න මේ දෝෂ ගණනය කිරීම මෙහෙම කියලා දෙද්දී එකපාර මතක් වෙන්නේ නැහැ වගේ නම් ඒක වෙනම වීඩියෝ ක්ලිප් එකක් ඇති අපි පන්තියේදී කරපු තියරි පන්ති. ඒක ඉල්ලගෙන නෝට් එක ලියා ගන්න නිකන් විනාඩි 20ක 30ක වගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඇත්තේ. අපි මොන පාඩමත් එක්කද ඒක කරේ? මතක නෑනේ. ප්‍රැක්ටිකල් එකක් එක කරේ නේ. ඔව් හොයාගන්න බැරි නේ ගන්න 26 පන්තියේ ළඟදී මාස දෙක විතර කලින් කරේ නේ. හරි. ඉතින් ළමයි මේ අරේ දෝෂය ළමයි 0.05 කියලා ගානේ පේනව නේද? 0.05යි. 0.05 සෙන්ටිමීටර්. ළමයි මේ අඩි කෝදුවකින් ඔච්චර දෝෂ දෙන්නේ ඊට වඩා ලොකු ඒවද? අඩි කෝදුවක කුඩා මිනුම ඇවිල්ලා 0.1 සෙන්ටිමීටර් නේද? එතකොට මේගොල්ලෝ ඒකිනුත් භාගය අරන් තියෙන්නේ? අඩි කෝදුවක කුඩා මිනුම ඇවිල්ලා 0.1 සෙන්ටිමීටර්. මේගොල්ලෝ කියනවා මේක මීටර කෝදුවකින් ගත්ත කියලා. ඉතින් එතකොට මේ ඒකිනුත් භාගය අරන් තියෙනවා කියන පේනව නේද? හොඳට මතක තියාගන්න දෝෂ ගණනය කිරීම වලදී ඇනලොග් උපකරණ වලදී ඇනලොග් කියන්නේ අපිට ඒක බලලා කියව ගන්න උපකරණ වලදී කුඩා මිනුමෙන් අර්ධයක් තමයි දෝෂය වෙන්නේ. හරිද? නිවැරදි ක්‍රමය ඒක. හැබැයි ඔයාලගෙන් ලියද්දි ලියන්නේ දෝෂය අරකමයි නේද? ඔව්. ඉතින් මේ නිවැරදි ක්‍රමය මේක කැම්පස් වලදී මේක තමයි පාවිච්චි කරන්නේ. සහ ඉතින් විභාගෙදී නම් අර ඉවෙල්ට බලලා ලියනවා මිසක්
මේකමයි කියලා මට කියන්න හිතෙන්නේ නැහැ. සමහර තැන්වල ප්‍රශ්න බැලුවම පාස් දැන් මේ ස්කූල් පේපරේ දැන් මේකේ දින ඒස හදලා තියෙන කැම්පස් වල විදිහට තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. සහ ළමයි ඉතින් ඔයාලා කුඩා මිනුම ඇහුවොත් නම් කිසි ගැටලුවක් නැහැ. කුඩා මිනුම කියන්නේ ඇත්තටම උපකරණයේ කුඩා අපි ගන්න කුඩා මිනුම තමයි. කුඩා මිනුමුත් භාගයක් වෙනවා ඇනලොග් උපකරණවල. ඩිජිටල් ඒවා අංකයක් පෙන්වන උපකරණවලදී එහෙම නැහැ. ඒවයි කෙලින්ම කුඩා මිනුම සහ දෝෂය සමානයි. උපකරණයේ සිදුවෙන දෝෂය සහ කුඩා මිනුම කියන එක සමානව තියෙනවා. ඇනලොග් ඒවයිදී එකකින් අර්ධයක් ගන්න. ඒකයි මේගොල්ලෝ මේකෙදිත් ඒක නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් ළමයි ඔන්න අරයක් විදිහට ඒකල මැන්නේ මොකද්ද? අරය ඇවිල්ලා දෙකයි නේ. සෝරි අරය නෙමෙයි ළමයි අපි මැන්නේ. අන්න ප්‍රශ්නයක් එනවා. විස්කම්බේ හැබැයි අපිට වාසියක් තියෙනවා මේ අරය ගත්තත් විස්කම්බේ ගත්තත් භාග්‍ය දෝෂය සමානයි නේද? නේ? ඒ වගේ නියතකින් බෙදුණා කියලා භාගික දෝෂයට බලපාන්නේ නේද? මේ දෝෂයට බලපානවා. හරිද? බෙදෙද්දී දෝෂයෙන් එන්න අඩු වෙනවා. අදාළ සංඛ්‍යාවෙන් දෝෂය බෙදෙනවා. හැබැයි භාගික දෝෂය හොයද්දී ළමයි දෝෂෙත් බෙදෙනවා අදාළ සංඛ්‍යාවෙන් පාඨාංකෙත් බෙදෙනවා අදාළ සංඛ්‍යාවෙන්. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. හරිද? ඔක ඔන්න හොඳට මතක තියාගන්න අවශ්‍ය කරන කරුණක්. මම මෙතනදී ඇත්තටම දාන්නේ. එතකොට මේ මෙන්න මෙතන මෙහෙම දෙයක් තියෙනවා. ඩෙල්ටා R බෙදීම R කියන එක සමානයි ඩෙල්ටා විස්කම්බේ බෙදීම විස්කම්බෙට. තේරෙනවද? ඒ නිසා මම විස්කම්බේ යගයන් දැම්ම කියලා අවුලක් නැහැ. ඉතින් විස්කම්බේ දෝෂය මෙච්චරයි විස්කම්බේ යගය ඇවිල්ලා 4යි. මට දෙක දාන්න බෑ හොඳේ. තේරෙනවද? විස්කම්බේ දෝෂය තමයි දාන්න ඕනේ. මම බැරි වෙලාවත් දෙක දානවා නම් අර ඒ දෝෂය වෙන මේකිනුත් භාගයක් දාන්න වෙන්නේ. තේරෙනවද? නේ විස්කම්බෙට තමයි මෙච්චර දෝෂයක් තියෙන්නේ. අර ඒ දෝෂය මේකිනුත් අර්ධයක්. දෝෂය දෙකකින් බෙදෙනවා. තේරෙනවද කතන්දරේ? හරිද? එතන මේක ඇවිල්ලා පාඨාංක 4 දාන්න වෙන්නේ. මේ දෙක මැදි සෙන්ටිමීටර හින්දා කැපිලා යනවා. ධන උසෙහි දෝෂය උසෙහි දෝෂෙත් ඒකම තමයි සහ උස 10යි නේ. උස 10යි. 0.5යි. හරි. එතකොට ළමයි මෙන්න මෙතන එනවා ළමයි අපිට අවශ්‍ය කරන දෝෂය ඩෙල්ටා x කියන එක. ඒක බෙදනවා ළමයි x ගෙන්. ඒක බෙදනවා x ගෙන්. මම දැන්ට ඔය x එක එහෙම තියාගත්තේ මේ පස්සේ එකපාර මට 120 දාන්න පුළුවන් තැනත් එනවා. ඒකයි. හරිද? මේ 5x කියලා කියන්නේ මේ 5 වාරයක් x කියලා කියන්නේ 120 නේ. එහෙම පදයක් හැදෙයි. ඔගේ අපෙන් දෝෂයට භාග්‍ය දෝෂ දහන්නේ. දෝෂේනේ අහන්නේ ඕ. හරි. ඊට පස්සේ ළමයි දැන් ඔන්න අපි මේ හොයාගත්ත කෙනාව අපි හොයාගත්තේ මෙන්න මේ පදේ දෝෂෙ මේ x මෙහෙන් වැඩි කරපු ගමන් එන්නේ මේ පදේ දෝෂය. ඒක ආයිමත් 5 කින් වැඩි කරොත් එන්නේ අවසාන උත්තරේ දෝෂ නේද? නේ? ඉතින් මම ඔන්න හොයාගත්තේ මේ ඩෙල්ටා x කියන එක. මේ ඩෙල්ටා අපි දන්නවා මේ x කියන කෙනාව වැඩි කරා නම් 5 කියන්නේ 5x තමයි අපේ පරිමාව වෙන්නේ. එතකොට ඩෙල්ටා දෝෂයේ පරිමාවේ සමානයි 5 වාරයක් ඩෙල්ටා x. ඒ කියන්නේ x ගේ දෝෂය. x ගේ දෝෂය කියලා කියන්නේ අපි මේ හොයාගත්තා කිය x කින් වැඩි කරාම එන එකනේ. x ගේ දෝෂය කියන්නේ මේකනේ. ඉතින් ඔන්න එනවා අපිට 5ට 3 දාගත්තා. මේ හොයාගත්තා කිය කීයද? මේකට මේක කැපුණා 0.02.5. මෙතන ඇවිල්ලා 0.02.5. එතකොට ළමයි 0.03ක් නේද එන්නේ? ඔව්. එතකොට ඒ තියෙන ළමයි ඔය හොයාගත්ත ළමයි ඩෙල්ටා x බෙදීම x හොඳේ. එතකොට මේක ආයිමත් 120ෙන් වැඩි කරන්න සිද්ධ වෙනවනේ. එතකොට මට හම්බ වෙනවා ඩෙල්ටා x දාන්න 0.03 වැඩි කිරීම 120ක් අපි අර හොයාගෙන තියන එක යගේ කීයද කියලා. හරි. සෝරි 120 නෙමෙයි. x ගියාගේ ඇවිල්ලා මේ 40යි නේ. x ගියාගේ අපි රෝන් නේද? මේ තියෙන x ගියාගේ ඇවිල්ලා 40යි. 40න් වැඩි ගන්න ඕනේ. x කියන්නේ 40. ටිකක් ඉතින් සංකීර්ණ ගානක්. එතකොට 3 වැඩි කිරීම මෙතන බිඳුවක් ගිහිල්ලා 0.8 හෙවත් 2.4ක් නේ එන්නේ. 2.4ක් එහෙම එකක් නෑ කියන්නකෝ. මොකද වැරදුනේ? කොතනද? මෙතන 0.03 නේ. 0.03 3 9යි 9ක් 4 36 නේද? 3.6යි. හරි. ආන්සර් එකක් තියෙනවා. මෙතන එතකොට එන්නේ කීයද? 3 4 12යි. 0.12යි. නෑ 1. ඔව් 1.2යි. ඒක තුනෙන් වැඩි කරාම වැරදුනා නේද මොකක් හරි? නෑ ආයෙ වැරදුනා. 1.2ක් අතර එන්නේ උනේ. ඔව් මෙතන එන්නේ 1.2. 1.2 වැඩි කිරීම 3 හරි. එතන උත්තර අංකය ගන්න වෙන්නේ අපිට 3 කියලා. ඉතින් ඒක අම්බාන දිග ගානක් හොඳේ. දෝෂ ගණනය කිරීම නෝට් එක ඉල්ල ගන්න එහෙම ගැටලුව තියෙන හැමෝම
ගැටලු තියෙන හැමෝම ඉල්ල ගන්න. මේක ඉතින් හොඳ ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්න එනවා. සහ ඔන්න මම මෙතන මෙන්න මේ ආගේ දීපයකටත් හේතුව කිව්වා. හේතුව කිව්වා ඒක ටිකක් දිගයි ඉතින්. හරි ගන්න එකීම දිගයි. පේපරේ පටන් ගත්ත හැටි කොහොමද දුන්නව ළමයි පේපරේ කලකිරනව නේද? ඌල මානසික වැටලා ඉන්නේ නැත්නම් මේ චෙල්ලා අපොයි දෙයනේ. වතුර වීදුරුවක්වත් දෙන්න ඕනේ. කියලා ගිලින්නත් බැරුව ඉන්නේ නැත්නම් මේ පේපරේ කරද්දි. ඒ කියන්නේ ළමයි මේකේ විවරණේ එහෙන දඩාර විවරණයක් ඔයගොල්ලෝ අරන් කියලා මම බලාපොරොත්තු වෙනවද? තේරෙනවද? කෙනෙක්ගේ විවරණේ සමාජයට දෝෂ ගන්නය කිරීමම තියෙන්න පුළුවන් පිටු දෙක තුනක් ලියලා. විවරණයක් කියන්නේ ඒක වාට බැරි දෙයක් නම් ඒක තේරෙනකම්ම ලියන්න ඕනේ. හරිද? කවුරු හරි කෙනෙක් දෝෂ ගන්නය කිරීම දන්නේ නැත්නම් ඒ විවරණේ ලියන්න ඕනේ සම්පූර්ණ කියන්නේ නෝට් එකේ වීඩියෝ කිල්ලගෙන ඒකත් බලලා ඒකත් එකතු කරලා තමයි විවරණේ ලියන්න ඕනේ. හොඳ වෙලාවක් ඇයි මේ වැඩේට ඉතින් මුල් 15 දැම්ම පටන් ගන්න විවරණේ ලියන්න. හොඳ ලොකු විවරණයක් තියෙන ඒ ප්‍රශ්නේ වැරදිච්ච කට්ටිය ඒක හොඳට පැහැදිලිවෙන් ලියා ගන්න. හරිද? දැන් මේකදී මම කරේ හදන විදිය කියලා දීපේ. මේකට කෙටි ක්‍රමයක් මොකුත් නැහැ. ඉතින් හදල විදිය ඇතුලේ මට තියරි ගන්න වෙලාවක් නැහැ. මේක පේපර් ක්ලාස් එකනේ. ඒතර ඔයාලා තියරි මිස් වෙච්ච තැන් තියෙනවා නම් ඒව අනිවාර්යෙන් ඉල්ල ගන්න. හරි. ප්‍රශ්න අංක 4 කියනවා AB BC C AB AC ඔන්න ඔහොම ටිකක් තියෙනවලු. BC සමානයි 2යි DC වෙනවලු. BC සමානයි 2යි DC. ඒක මොකද කියන්නේ? විශාලත්වය මම බැලුවා දිශාව ප්‍රතිවිරුද්ධ දෙයක් කොහොමද සමාන කරන්නේ කියලා. මාපාංක දෙයක් ඉතින් අර කෙලින් ඉලක්ක කියන්නේ විශාලත්වය කියන එකනේ. හරිද? දෛශික එක දෙපැත්තෙන් කෙලින් ඉටි දෙකක් ගෙහුව කියන්නේ එහි විශාලත්වය කියන දේ. ඒකත් දැක්කම ආසිතන වර්ගයේ ගානක් නේද? බුදුම ආසාවක් කියන මේ පේපරේ ප්‍රශ්න දකින්න නියමයි. හරිද? ලබන සතියේ 9 මාට විතර යන්නත් ලෑස්තිලා එන්න හොඳේ. අද 15 බෑ පිස්සු කතා කරනවා. මට කොහොමද අද වෙලාවටම යන්න ඕනේ මේ දැන් කට්ටියක් කියලා එතන නතර කරයි. අද මොකද ෆිල්ම් එකක් බලන්න යන්නේ අපි කට්ටියක් ඉන්නවා මේ උන් ටික අටහමාරේ දිනවක මම ඒ කාර් එකක් විතර දාලා ඒක උන් එක්ක යන්නේ ඒ වාහනේ. හරි. BC ලොකුයි කොහොමයි නේද? එතකොට මේ වගේ ත්‍රිකෝණයක් නේ. හරිද? මෙහෙම තිබිලා තියෙන්නේ. හරිද? BC කැලේ තමයි ලොකු. හරිද? මේක වගේ දෙගුණයක් කියලා කියනවා. ඔන්න දෛශික ටිකක් තියෙනවා මෙන්න මෙහෙම. මෙහෙටත් දෛශිකයක් තියෙනවා. ආයි මේක මේ පැත්තට තියෙනවා. හරි. ඒගොල්ලෝ කියනවා එක දත්තයක් BC ගේ විශාලත්වය 2යි DC වෙනවා කියලා. හරිද? ඊට පස්සේ මේ අකුරු ටික දා ගන්න ඕනේ නේද? A B C D A B C D ඒකම මෙහෙම ගන්න මෙහෙම තිබ්බ කැතයිනේ. මම මේක තිරස්ව අඳින්නම්. මේකෙනුත් භාගයක් වෙන්න මේක මේ ගානට දෙන ගත්තා නම් හරිනේ නේද? නැත්තම් කැතයි ඒක. හරි දැන් හරි. දැන් ලස්සනයි. හරි. ඊට පස්සේ මෙතන ඉන්නවා C සහ මෙතන ඉන්නවා D. මේක ඇවිල්ලා R Q P හරි. අපෙන් අහනවා P AB හරි ඒ තුනේ බලවල විශාලත්වය PQR වෙනවලු. අපෙන් අහනවා 2යි P දැන් මේ මොකද හරි කියලා අහනවා. මොන කේ මලද නේද? පිස්සු වැදෙනවන්නේ. හරිද? මෙහෙම කරමුද මේකේ විශාලත්වය x කියලා ගන්නවා මේක 2x කියලා ගන්නවා. වැඩි එතන මොකක් හරි කරගන්න පුළුවන් නේ. දැන් වැඩි ඉවරයි වගේ ළමයි. අවුලක් නැහැ නේ එහෙම. ඒගොල්ලෝ කියන විශාලත්වය ඇවිල්ලා මෙහෙම කියලා මේක මේ විශාලත්වය හොඳ දිශාවත් එක්ක නෙමෙයි දැන් මේතර අගේරි නයි. එතන ළමයි මේක දන මේක සමානයි මේකනේ. ආයිමත් මේක දන මේක සමානයි ආයි මේකනේ. එන්න මට ලියන්න පුළුවන් මේ p ධන 2x p ධන 2x සමානයි q ආයිමත් r ධන x r ධන x දෛශිකයේ සමානයි
එතන හැබැයි එහෙම x කියලා ගන්න එකෙත් පොඩි අවුලක් තියෙනවා නේද? බෑ. එතන x දෙක නිකන් සමානයි වගේ හිතෙනවා බෑ බෑ. එහෙම බෑ ළමයි. අපි ගමු මෙන්න මෙහෙම එකක්. p ධන bc p ධන bc කියන දෛශිකයේ සමානයි q. ඒ වගේම r ධන dc කියන දෛශිකය dc කියන දෛශිකයේ සමානයි q ට. හරිද? ඊළඟට මට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මගේ මේ තියෙන BC වෙනුවට ඍණ 2යි DC කියලා ලියන්න පුළුවන් නේ? BC කියලා කියන්නේ ඍණ 2යි DC එක. අනිත් පැත්තට තියෙන ඍණ දෙන්නේ DC ඒව දෙකක්. ඉතින් BC ට ලියා ගන්නවා DC ඒව දෙකක්. එතකොට එනවා P ධන ඍණ 2යි DC සමානයි Q කියලා. හරිද? මේ දෙක සමාන කරනවා. එතකොට R ධන DC සමානයි P ඍණ 2යි DC. එතකොට R ධන නැත්තම් අපි කෙලිම මේක මෙහෙටම ගියමුකෝ 3යි DC සමානයි P ඍණ R. හරි. දැන් ඔන්න අපි සියලුම දෛශික වලට PR ඇසුරින් දත්ත දන්නවනේ. නේද? දැන් මේ DC දෛශිකය දන්නවා. මේ දෛශිකය ඔක්කොම P සහ R ඇසුරින් දන්නවා. ඉතින් යාලා කියන්නේ ළමයි මොකක් හරි එකක් හොයන්න කියලා නේද? අපි හොයාගත්ත එකක්ම ආදේශ කරලා බලමුද නිකන්? මේ DC ට ගිහිල්ලා මෙතන DC ට දැන් මේකනේ පාවිච්චි කරමු නැති එක. නේද? ඒක පාවිච්චි කරේ නෑ. දෙකම පාවිච්චි කරා කමන්නේ. අපි මේ හොයාගත්ත DC කියලා මේකට දාලා බලමු. සුලිලා මොකුත් නැතුව එද්ද දන්නේ. මට නෑ එහෙමත් හිතෙනවා. දැන් නොදන්න පද තුනක් තියෙනවද? ඒක නෑනේ. දෙකයි නේ. ඔව් දෙකයි. ඔව් DC හොයාගත්තා නෑ. මොකක් හරි එකක් ගන්න ඕනේ දැන් අපි නේද? එකපාර එන්නේ නෑ නේ මොකද? ආදේශ කළ බලන්න නිකන් සුළු වෙලා කැපිලා යයිද කියලා මට බයක් තියෙන්නේ බලමු. නිකන් සමගාමී දෙකක් තියාගෙන ඔය වගේ සෙල්ලමක් දාන්න හිතෙන්නේ නෑ. හරි එතකොට මේ ඒක ළමයි R ධන DC කියලා කියන්නේ P ඍණ R බෙදීම 3ක් නේ. නේද? P ඍණ R බෙදීම 3 සමානයි Q. හරි. ඊතර මේක 3ෙන් වැඩි කරන් ගියාම 3යි R ධන P ඍණ R සමානයි 3යි Q. එතකොට 2යි R ධන P සමානයි 3යි Q කියලා එකක් තියෙනවද? 2යි R ධන P සමානයි 3. මගේ P නෑ නේද ඒක උත්තරේකවත්. කො P යකුත් ඔව් තියෙනවා. මගේ S P නෑ. P ධන 2යි R සමානයි 3යි 4. උත්තරේ ඇවිල්ලා නේ. මට වටේ ගියා වැඩි වගේ මට ටිකක් ඇසුළු ගන්න. මිටලා ගෙඩියෙන් එන්නේ නැද්ද ඒක? අනේ. ආයෙ මොනවද? කොයිලවන්න ඕනේ මේවා මේ කම්බයින් වල කරන්නේ දයිසික? ඈ? ඌව මොනවද කම්බයින් එක බලද්දි? කවුද කම්බයින්ස් කොල්ලක්ද? හදිස්සද? පෙරේද කොල්ලක් ගත්තා ආයි කොල්ලක් කරන් උඩ මතක් කරනවා සර්. දිනිත්‍ර මතක් කරන හරි. ඔය හදලා තියන්නේ නැත්නම් නේ උඩට එන සංකීර්ණය. පිස්සු ගේන තියාගන්න ඕනේ. මේක වෙන්නේ නැත්තර පළවෙනි ප්‍රශ්න තුනේදී මානසික වැටලා හිටියත් දන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ වගේ වෙද්දි කොහොමවත් ඉවරයි. මේක තමයි ගෙලින්ම ආයි හොස්පිටල් ගිහින් දාන්න වෙන පේපර් එකක්. හරි. ඔය දැන් ඔය පළවෙනි පිටුව තිබ්බ නේද? ඒ වගේම පිටු ගොඩාක් තියෙන පේපර් එකක් හිතා ගන්න නිකන් මං හදපු පේපර් එකක් කියන්නේ ඒ වගේ තමයි. එසවිරි. හරි. ඒක මට නිකන් දැනෙන්න ඕන වගේ පේපර් එකක් කරොත් තමයි නැත්තම් වැඩක් නැහැ. පොළවේ සිට කාලයේ සීසානේ බිඳුවේදී පිළිවෙලින් 60 සහ 80 ආරම්භක ප්‍රවේග A හා B නම් වස්තු දෙක. දැන් මේක තමයි බලා ලියන්න එපා. ඔයාලා ගෙදර ගිහලා හදන්න පුළුවන් කියලා දැක්කනේ. තනියෙන් try එකක් දාන්න. විවරණේ ලියද්දි දැන් ලියාගත්ත දේවල් දැන් ලියාගත්තක් කමන්නේ. ලියාගත්ත එක බලන්න නැතුව තනියෙන් විවරණ ලියන්න. හොඳේ? හරිද? නැත්නම් වැඩක් නැහැ මේක. මේක එන්නේ සරල එකක් කියලා කොහොමද දැක්කනේ? හරිද? ගාන්න බය වෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිකන් දැක්කම බය හිතෙන්න දීලා තියෙන්නේ. හරි. ඔන්න ඊළඟ කියනවා පොළවේ සිට කාලයේ t සමාන බිඳුවේදී 60 සහ 80 ආරම්භක ප්‍රවේගය වලින් A සහ B වස්තු දෙකක් ඉහළට ප්‍රක්ෂේපණය කරන ලදී. ඔන්න එක වස්තුවක් 60ක වේගයෙන් ප්‍රක්ෂේපණය කරා අනිත් වස්තුව 80ක වේගයෙන් ප්‍රක්ෂේපණය කරා.
කාලය සමග එම වස්තු දෙක අතර සිරස් පරතරය S විචලනය වන ආකාරය ප්‍රස්ථාරය වීමට වඩාත්ම ඉඩ ඇත්තේ කුමක්ද කියලා අහනවා. බැලුව බැලමට 4 එනවා. මට දෙක ගැන තමයි පුංචි සැකයක් තියෙන්නේ. බැලුව බැලමට 4 ආවා. දෙක ගැන පුංචි සැකයක් තියෙනවා. බලමු අපි ඒ නිසා මේ චරිතය දිහා. බැලුව බැලමට 4 ආවේ කොහොමද? අන්න එක ප්‍රශ්නයක් නේද? නේ? කොහොමද මම එකපාර එච්චර يعني පළවෙනි ටික සරල රේඛීය සහ අන්තිම ටික වක්‍රයක් කියන එක ගත්තේ කියන එක බලමු. හරිද? කොහොම තමයි ළමයි දෙන්න ඕනේ ප්‍රශ්න. බලන්න එහෙම දුන්නත් ප්‍රශ්න හදන කට්ටිය ඉන්නනේ මම ඔය කට්ටිය තව ඇතිනේ මං විතර නෙවෙයි. හරි ලංකාවේ තව ඉන්න ඕන තරම්. ඉතින් එහෙම අය ඉන්නවා. ඉතින් ඔය 2015 පේපරේ මතක් වෙනවද ඔය වගේ පේපරයක් දකිද්දි. මොකද මම 15 පේපරේත් ලකුණු 46ක් කියන්නේ MCQ පේපරේ ලිව්වා. හරි. ඉතින් මෙන්න මේකෙදි මේක විසික් කරපු මොහොතින් ඉඳන් දෙන්නාගේම තොරණ කීයද? 10යි නේද? එහෙනම් තොරණ ගැන හිතන්න ඕනේ නේ සාපේක්ෂව හිතද්දි. ඒගොල්ලෝ වහන්නේ දෙදෙනා අතර පරතරය. ඒවත් සාපේක්ෂ විස්ථාපනයක් අහන්න. එහෙනම් තොරණ බිඳුවයි නම් ඒකාකාර වේගය යනවා නම් සරල රේඛාවක් නේ විස්ථාපනකාර ප්‍රස්ථාරය. එච්චරයි. හරිද? මේකට ඇත්තටම අපි හොයන්නේ මේ මෙයාට සාපේක්ෂව මෙයා හොඳේ. මොකද මෙයානේ වේගින් යන්නේ. නේද? අපි ඉහළට විස්ථාපනය ධනයි කියලා හිතනවා. මෙයාට සාපේක්ෂව මෙයා හැමතිස්සෙම ඉස්සරහට යනවා 20ක වේගයෙන් නේ. ඒ කියන්නේ මේ මුලින් අදින ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 20යි. මේකේ අනුක්‍රමණය ඇවිල්ලා 20යි නේ. සාපේක්ෂ ප්‍රවේගය 20යි නේ. එක්කෙනෙක් 80යි අනිත් එක්කෙනා 60යි. ඒතර තව ටිකකින් බලද්දි මෙයා 70 වෙයි මෙයා 50 වෙයි. තප්පරයකට පස්සේ බැලුවොත් ඒත් වෙනස 20යි නේ තාම. නේ? තව තප්පරයකින් බැලුවොත් මෙයා 60 වෙයි මෙයා 40 වෙයි. ඒත් 20යි වෙනස. කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය හැමතිස්සෙම 20යි. කියන්නේ මෙයාට සාපේක්ෂව හැමතිස්සෙම මෙයා 20කින් ඈත් වෙනවා. නේ? පළවෙනි තප්පරේ 20ක් නම් ඈත් උනේ ඊළඟ තප්පරේ තව 20ක් ඈත් වෙන්නේ. සමානයි නේ? ඒ සරල රේඛාවක් කියන්නේ. තේරුණානේ කතන්දරේ? හරි. ඊට පස්සේ ළමයි ඔය කතන්දරේ ඔහොම දිගටම වෙලා මේක ආයෙම ළමයි මේ දෙදෙනා අතර පරතරය සිරස් පරතරයේ විචලනය දිගටම වැඩි වෙනවා. ආයි මුන් දෙන වැටෙනව නේද? වැටෙනකොට ආයි පරතරය අඩු වෙන්න ඕනේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා වඩ දැන් ආයි මංජන් වුණා වඩ ඉන්න. මේගොල්ලෝ අහන්නේ දෙන්න අතර විස්ථාපනය නෙමෙයි පරතරය. අඩේ නියම. ඔව් වැටෙද්දි ළමයි මෙයානේ මුලින් ඇවිල්ලා වැටෙන්නේ මෙයාට කලින් නේද? ඔව් එතකොට එතකම්ම ළමයි දෙන්න අතර පරතරය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි නිකන් තප්පර නිකන් හිතන්න මේ තප්පර මෙයා ඇත්තටම තප්පර 12 චලිත වෙන කෙනෙක් කියලා කියනවනේ 60න් ගියා නම් 60න් ආපහු එන්නේ තප්පර 12 චලිත වෙනවා. අපි නිකන් තප්පර නිකන් 10ක් වගේ අවස්ථාවක් හිතමු. තප්පර 10කට පස්සේ ළමයි මෙයාගේ වේගය තියෙන්නේ පල්ලෙහාට 40ක් නේද? නේ? ඇයි? තප්පර 10ක් කියන්නේ තොරණේ 10 නම් ප්‍රවේගය 100කින් වෙනස් වෙන්න එපා. 60ක් තිබ්බකින් 100ක් අඩු කරොත් 40ක් වෙනවා නේ. මේකෙන් 100ක් අඩු කරොත් 20යි. ඒත් වෙනස බලන්න මෙයා දැන් පල්ලෙහාට යන වේගය වැඩි. අරයා හිමින් එනවා. ඒත් තාම ඈත් වීමක් වෙන්න දෙන්න. තේරෙනවද? මෙයා වේගයෙන් පහළට යනවා. මෙයා පහළට එනවා තමයි. ඒත් මෙයාගේ වේගය වැඩිනේ. එහෙනම් මෙයාට සාපේක්ෂව මෙයා තාම ඉහළට 20ක් තමයි තියෙන්නේ. හරි. ඉතින් එහෙනම් දිගටම ළමයි යෝක තිබිලා මේක පොළවේ වදින අවස්ථාවක් එනවනේ. අන්න එතනින් එහාට තමයි වක්‍ර වෙන්නේ ළමයි. ඒක පොළවේ වැදිච්ච ගමන් ළමයි එතනින් එහාට ඔන්න මේක හිතන්න පොළවේ වදින අවස්ථාව කියලා. ඔන්න පොළවේ වැදුනා. ඒ කියන්නේ තප්පර 12ක් ගිහිල්ලා. තප්පර 12ක් කියලා කියන්නේ හයිටම මේ විස්ථාපනය ළමයි 80 වැඩි කිරීම 12ක් ගිහිල්ලා නේ. සෝරි 20 වැඩි කිරීම 12ක් නේ. විස්ථාපනය ඒ කියන්නේ පරතරයේ මොකද අපි දන්නනේ සාපේක්ෂ ප්‍රවේගය 20 නේ තිබ්බේ. තප්පර 12ක් පුලාවට මේක තිබ්බේ. ඒතර 20 වැඩි කිරීම 12ක පරතරයක් ඔන්න හැදුනා. මෙයා පොළවේ වදිද්දි ළමයි ඒතර ඇත්තටම ඔන්න ඔච්චරක් උසින් තමයි ආ හිටියේ. එතනින් එහාට ළමයි ආරම්භක වේගය කීයක්ද 12කට පස්සේ ළමයි 80ෙන් 12ක් අඩු කරාම ඍණ 6යි නේ ඍණ 60යි. මේ 60ක වේගින් දැන් පල්ලෙහාට එන ගමන් ඉන්නේ මෙයා. හරිද? එතින් ළමයි ඒ මොහොතෙන් පස්සේ 60ක වේගෙන් මේ පරතරය අඩුවීමක් නේද වෙන්නේ දැන්. දැන් මෙයා නිශ්චලයි මෙයා තවදුරටත් යන්නේ. මෙයා නිශ්චලයි පොළවේ ගෑවිලා ඉන්නේ. තවදුරටත් 60ක වේගෙන් පරතරය අඩු වෙනවා ළමයි. මෙයා ඇවිල්ලා පොළවේ වදින තුරුම මගදී නතර වෙන්නේ පොළවේ ඇවිල්ලා වදින තුරුම මම කියපු උත්තරේ හරි නේද එතකොට? හරි ඒ ගානතර මට හදන්න ගියේ තප්පර ගානයි හොඳේ. ඔයාලා කියලා දෙන්න තමයි මෙච්චරලා ගියේ. හරිද? 4 වෙනි එකේ එන්නේ. ප්‍රශ්නාංක 4. සරි උත්තර අංක 4.
ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඔක්කොටම ගොඩක් හොඳ ප්‍රශ්න කියනවා නේද මම? මාරු. හොඳ පේපරයක් ඉතින්. මේ ඔයාලා ගෙදර ගිහලා නිවිහනිල්ලෙත් ඔය පේපරය ආයි කරන්න හොඳේ. ඒ කියන්නේ පැය දෙකක් තුනක් හතරක් විතර අරගෙන හොඳට කරන් යන්න. දැන් ඔය කලබලෙන් කරන් ගියේ තීරණ කරන්න බෑ කියලා මට දැන්. හරිද මේ මාකින් ටික මම ෂේප් එකේ බලලා අනිත් පැත්ත නමලම දෙන්නම් අතර ගෙදර ගිහලා දිගහැරලා බලන්න. බලලා ආයි පැත්තකින් තියා. ඒක මරු පේපරයක්. හරිද? එහෙම ඒවා ඉතින් අපි ඉඳලා හිටලා ගන්න ඕනේ නේද? නැත්තම් පවුනේ ඔයගොල්ලෝ. හරිද? ඔයගොල්ලෝ හිත හදා හෙල. ඔව්. අටහ මටනේ නොගියේ මේ පැත්තට. කීයද අටයි? හරි. ඒ වෙලාවේදී හරි. හරි. ඊට පස්සේ 6 අඩේ මේ ආවේ normal call එක නේද සිග්නල් කෙලවනවද නැහැ නේ නෑ හරි ඊට පස්සේ ප්‍රශ්නාංක 6 කියනවා දෙකක විස්තරයකින් සමතල තිරස් වේදිකාවක් ඉහළ හා පහළ සරල අනුවර්තීය ලෙස චලනය වේ දෙකක විස්තරයකින් සමතල තිරස් වේදිකාවක් ඉහළ හා පහළ සරල අනුවර්තීය ලෙස චලනය වේ තිරස් ඔන්න වේදිකාවක් තියෙනවලු. එයාගේ සිදුවන සරල අනුවර්තීය චලිතයේ විස්තාරය 2 සෙන්ටිමීටර කියලා කියනවා. කුඩා වස්තුවක් වේදිකාව මත තබන ලදී වස්තුව වේදිකාවෙන් ඉවතට විසි නොවන පරිදි වේදිකාවට දෝලනය විය හැකි අවම ආවර්ත කාලය. ඒක ඉතින් සරල ගානක් අපු. ඒකෙන් ළමයි මේ ඒක මම කරලා පෙන්නලා තියෙනවා දැන් මෙහෙම යමක් දෝලනය වෙවි දිනකන් අත උඩ තියෙනවා. හැබැයි එයාගේ තොරණේ බැරිලාත් ගුරුත්වජ තොරණ ඉක්මවා ගියොත් විසි වෙනවනේ. නේ එහෙනම් අර උපරිම තොරණේ ගුරුත්වජ තොරණ ඉක්මවා යන්න ඕනේ. දැන් මේ උපරිම තොරණේ තියෙන මධ්‍ය ලක්ෂයනේ. නෙමෙයි සෝරි. උපරිම තොරණේ තියෙන මේ විස්තරයේදී නේ. හරිද? ඒතර එතනදී ගුරුත්වජ තොරණ ඉක්මවා ගියොත් මේක අනිවාර්යෙන් විසි වෙනවා. එහෙනම් ළමයි උපරිම තොරණේ කියන්නේ ඔමෙගා වර්ග a නේද? ඉතින් ඒක g ට සමාන කරන්නේ. එතකොට එනවා අපිට අවම වශයෙන් තිබිය යුතු ඔමෙගා 1 හෙවත් ආවර්ත කාලය හම්බ වෙනවනේ. තේරෙනවනේ? ඇහුනේ? වේගය අඩි තරණේ උපරිම. අපි මේ තරණය ගැන කතා කරා. තරණේ උපරිම වෙන්නේ විස්තරයේදී. ඇයි අපි අර සරල අනුවර්තිත චලිත විස්තර කරේ වෘත්ත චලිතයන අංශුවක් ඇසුරින්නේ. එතන තරණේ තියෙන කේන්ද්‍රයේ පැත්තටනේ. එතන එම තරණේ කෙලින්ම දැන් මේකනේ සරල අනුවර්තිත චලිතය යන්නේ. එතන එම තරණේ කෙලින්ම සිරස් වෙන්නේ විස්තරයේදී නේද? නේ? සහ ඉතින් දුන්නක් හිතන්නකෝ. දුන්නක එල්ලලා දොබලනේ වෙනවා. දුන්න හොඳට වැදුනම නේද බලය උපරිම වෙලා තරණේ උපරිම වෙන්නේ. හරිනේ? එන විස්තරෙත් තමයි තරණේ උපරිම වෙන්නේ. ඒතර ඒක ඔමෙගා වර්ග a අපි උපරිමාගේ කේන්ද්‍ර අபிසාරියව මේ වෘත්ත චලිතය යන කෙනාට කේන්ද්‍ර අபிසාරියව තියෙන තරණේ තමයි උපරිම තරණය වෙන්නේ. ඉතින් එහෙනම් ඒක ඔමෙගා වර්ග a ඒක ඉතින් g ට සමාන කරාම අපිට අදාළ ආවර්ත කාලය හම්බෙයි. ඉතින් අපි දන්නවා ආයෙමත් ආවර්ත කාලය කියන්නේ 2π බෙදීම ඔමෙගා කියලා. එහෙනම් ඔමෙගාට අපි එකකින් ආදේශ කරමු. ඒතර ඔමෙගාට මම ආදේශ කරනවා 2π බෙදීම t. මොකද අපි t තමයි අහලා තියෙන්නේ. ඒක වාරයක් a සමාන කරනවා g ට. ඉතින් ඒගොල්ලෝ අහන්නේ සංඛ්‍යාත්මක අගයක්. එහෙනම් මම මේකේ ඒගේ අගය කියන්නේ කීයද? A ඇවිල්ලා කමන දැන් ඊළඟ මම ආදේශ කරනම්කෝ ඊළඟ පේලිය. ඔන්න 2π ට දාගන්න ඕනද? අගයක් නෑ. π තියෙනවා කොහොමත්. එහෙනම් 2π ඉන්නවා t ඉන්නවා. එයාගේ වර්ගය තියෙනවා. a ට දාගන්නවා 2 බෙදීම 100ක්. මොකද මීටර කරලා දාන්න ඕනේ. මේක ඇවිල්ලා 10යි. හරි. දැන් අපෙන් අහන්නේ t නේ. අපි ළමයි වර්ගමූලයක් ගන්න පුළුවන් කමක් නෑ නේද? නෑ. හරි. ඉතින් අපි 5 වර්ගමූලය අවසානයේදී අරන් තියෙනවා. කමන්න. අපි ඔහොමම තියලා සුළු කරලා අවසාන උත්තරේ වර්ගමූලයක් ගමු. එතකොට 4යි 5 වර්ග බෙදීම t වර්ගය සමානයි. මෙතන ළමයි මේක මෙහෙට ගිය ගමන් කෙලින්ම 1000යි 12කින් බෙදුනම 500යි නේ. තේරෙනවනේ? 500යි. එතකොට ඇවිල්ලා ළමයි t වර්ගය මෙහෙට දාගත්තොත් 500 මෙහෙට එනවා. එතකොට ළමයි 4යි 5 වර්ග බෙදීම 500 සමානයි t වර්ග වර්ගමූලය ගත්තොත් 2යි 5 බෙදීම මූල 500ක් කියන්නේ නේද? උත්තරාංක 5 වගේ එකක් නේ. 2යි 5 බෙදීම මූල 500 තමයි t වගේ. 2යි 5 බෙදීම මූල 500. ඒක ළමයි අමාරු ගානක් නන් නෙමෙයි. ඔක පාස් පේපර්ස් වල පවා ආපු ගානක් මදි.
මේක නම් පාස් පේපර්ස් වල පව ආපු සරල ගානක්. ගාන මෙතනින් පටන් ගත්තේ එතනින් මෙතනට ගියා එතනින් අතන්ට ගියා එහෙම ගියා. ඉන්න මම බෝඩ් එකේ මකලා ඊළඟ ගානේ හයිට පටන් ගන්නවා. ඊළඟට ළමයි මේ පේපරේ වගේ එකක් එනවා නේද? සුනාමියක් එනවා. සුනාමි තරංගයක් පිළිබඳ සත්‍ය වන්නේ මොනවද කියලා අහනවා. සුනාමි. ළමයි ජල තලය මෙහෙමනම් තියෙන්නේ පොළව මෙහෙමනම් තියෙන්නේ අපි දන්නවා ජලයේ යන ජල තරංග වේගය ඇවිල්ලා gh ගේ වර්ගමූලයේ මේ ගැඹුර මත වේගය වැඩි වෙනවා. ඒතර ළමයි මාධ්‍යයකින් මාධ්‍යට ගියා කියලා සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහනේ. නේ? ඒවත් ගැඹුර අඩු වෙවි වේගය අඩු වෙවිදී ඒතර ලැම්ඩා තමයි අඩු වෙන්නේ. නේ? මේ හරියේ ලොකු ලැම්ඩාවල් තියෙනවා. මෙහෙට එන්න ලැම්ඩා අඩු වෙනවා ළමයි. මේ ලැම්ඩා ගොඩාක් අඩු වෙලා ඊට පස්සේ මේකේ එන්න විස්තාරය වැඩි වෙනවා. ළමයි මේ විස්තාරය වැඩි වෙන්න හේතුව දැන් මේ හරියදී ළමයි කිලෝමීටර් 2-3ක වගේ ලොකු ප්‍රදේශයක තිබිච්ච ශක්තිය දැන් මීටර් කිහිපයක වගේ කුඩා ප්‍රදේශයකට එකතු වෙනවා. ඒ නිසා අතර ඒක ගොඩාක් උස වෙලා තමයි අපිට පේන්නේ. හරිද? සමහර අය ඕක පැහැදිලි ගන්න පුංචි තර්කයක් එක වැරදි. මෙහෙට එනකොට වේගය අඩු වෙනවා, චාලක ශක්තිය අඩු වෙනවා, ඒ හින්දා විභව ශක්තිය වැඩි වෙනවා කියන එක වැරදි. හොඳේ. ඒක නෙමෙයි ඇත්තට වෙන්නේ. තීව්‍ර වෙනවා ශක්තිය. තරංගේ ශක්තිය තීව්‍ර වෙනවා. කියන්නේ කුඩා ප්‍රදේශයකට ගැබ් වෙනවා ශක්තිය. අරම හිතුවත් ඉතින් ලොකු අවුලක් නැහැ. ගන්නේ කිරීමක් වශයෙන් වන්න අගයක් ගන්න හොඳයි. දැන් මේක ළමයි හදලා අපිට අගයක් ගන්න බෑනේ. නිකන් උස වැඩි වෙච්ච කෙනා දල වශයෙන් හොයන්න අගයක් වගේ ගන්න පුළුවන් විභව ශක්තියක් වුණා කියලා වගේ. ඒක උනට ප්‍රායෝගිකව ඒක වැරදි අගයක් හොඳේ. වැරදි තර්ක කිරීමක් ඒක. හරි ඉතින් මොන මේක ගැන අහලා තියෙන ප්‍රශ්න වලට යන් අපි දැන් ගැඹුරු මිහිඳේදී එහි ශක්තිය වැඩි වශයෙන් පවතින්නේ විභව ශක්තිය ලෙසය. ගැඹුරු මුහුදේදී ළමයි ශක්තිය වැඩිින් තිබේ චාලක ශක්තියක් විදියට කියලා ඔන්න හිතන්න වෙනවා. ඉතින් මේකේ මම එච්චර එකඟ නෑ කියලා කිව්වා ඒ කතන්දරේට. හරිද? ඉතින් මම ඒක එහෙම හිතනවා. මේක ඇත්තටම උනේ ගැඹුරු මුහුදේදී ළමයි මේ තරංගයේ ශක්තිය මේ තරංගයේ ලොකු ප්‍රදේශයක් පුරා තිබ්බා. ඉතින් ඒක චාලක ශක්තියක් විදියට තිබ්බා කියලා හිතන්න අවශ්‍ය නැහැ ඇත්තටම. හරිද? ගැඹුරු මුහුදේදී ළමයි ඇත්තටම චාලක ශක්තිය අඩුයි. මේ අංශු මේ චූටි වේගකින් ඉහළ පල්ලෙහා චලනය වෙන්නේ. චාලක ශක්තිය නැහැ ඒක. හොඳේ. තරංග වේගය නිසා චාලක ශක්තිය එන්නේ. තරංගයකට තියෙන චාලක ශක්තිය තියෙන ඒ අංශු වල කම්පණය විදිහට ශක්තිය තියෙන. හරිද? දැන් එහෙම කිව්වොත් ළමයි ආලෝකය තමයි උපරිම චාලක ශක්තිය. එහෙම කියන කවුරුත් නැහැනේ. දැකලාද? ආලෝකයේ උපරිම චාලක ශක්තිය තියෙන තරංගය ආලෝකය කියලා කියනවා. නැහැනේ නේ. ඒක වැරදි ප්‍රකාශයක් කියලා තේරෙනවද? හරිද? මේක එන වැරදි ප්‍රකාශයක්. හරිද? ඒගොල්ලෝ ඒ වේගය වැඩි නිසා චාලක ශක්තිය වැඩි කියලා හිතන් ඉන්න එකක්. ඕක මන් හිතන්නවා. ඒ මේක මමත් මේ ඉගෙනනකොට මම ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. හිතලා ගත්ත දෙයක්. ඒ කියන්නේ ඒක වැරදි. ගොඩක් අය පැහැදිලි කරන දෙයක්. හරිද? ගොඩාක් තැන්වල වැරදි විදිහට පැහැදිලි කරන අර්ථ දැක්වීමක් ඒක. කියන්නේ අංශුවක චාලක ශක්තිය කියනවා ඒකේ මධ්‍ය පිහිටීමේ තියෙන උපරිම වේගෙත් එක්ක එන දෙයක්. ඒතර මේ හරිය තියෙන අංශු ගත්තොත් ළමයි මහ ලොකු චාලක ශක්තියක් නැහැ ඇත්තටම. හරිද? තියෙන්නේ ඇත්තටම කිව්වොත් ඒක තරංගයේ විභව ශක්තියක් විදිහට ලොකු ප්‍රදේශයක පැතිරලා. ඒ නිසා ඒක අපිට පේන්නේ නැහැ. ඉතින් මේ ලොකු අංශු දහස් ගානක තිබිච්ච ශක්තිය අංශු කීපයකට එනකොට ඉතින් ඒක එක අංශුක ශක්තිය වැඩිනේ. ඒක තමයි ඇත්තටම වෙච්ච දේ. තේරෙනවද කියන්නේ? හරිද? ඉතින් ඔන්න මේ මම දැන් මේකෙදි හරි වැඩි තෝරන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට මගේ ඔළුව හදාගෙන. මේක මම තෝරන ප්‍රශ්නයක් නෙමෙයි. මම දැන් මේක හරි කියලා ගන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ හරි කියලා බලාපොරොත්තු වෙනවා කියලා මම දන්නවා ඕක. හරිද? වෙන එකක් ඇති ඔගේ වැරදි ප්‍රකාශය. මේගොල්ලෝ අසත්‍ය නේද අහන්නේ? ඈ? සත්‍යයකද? ඔව් ඉතින් මේක විභව ශක්තියක් ලෙසයි කියන එක සෝරි මේගොල්ලෝ වැරදි කියලා මේගොල්ලෝ ගත්තා නම් ගන්න ඕක වැරදි කියලා. හොඳේ. ඒගොල්ලෝ හිතන්නේ ඕක චාලක ශක්තිය වැඩි කියලා වේග වැඩි නිසා විභව ශක්තියක් ලෙසයි කියන එක ඉතින් ඔන්න වැරදි කියලා මම ගන්නවා. හරි. ඇත්තම කතන්දරය මොකද්ද? තරංගයක ළමයි ප්‍රගමන තරංගයක ඕනම ලක්ෂයක අංශුවක ගන්න විභව ශක්තිය උපරිම චාලක ශක්තියට උපරිම විභව ශක්තියට සමානයි. හැම අංශුවකම නේ සරල චරිතයරිද්දී නේද? උපරිම චාලක ශක්තිය උපරිම විභව ශක්තියට සමානයි. ඉතින් ඒක තමයි ඇත්ත කතන්දරය. ඉතින් මම මෙතනදී ඔන්න අසත්‍ය කියලා ගත්තේ ඔන්න ඒසලා හිතනවා මේ හරිය වේග වැඩි නිසා චාලක ශක්තිය වැඩි එනම් විභව ශක්තිය වැඩි කියලා හිතන එක වැරදියයි එයාලා ගනි. හරිද? එයාලා ගන්න විදිය හොඳේ. මගේ විදියට ගත්තා නම් මම මේක සම්පූර්ණ වැරද්දන්නේ දාන්න මේ කඩේටත් දාලා තියෙන හොඳේ. කරන්න දෙයක් නැහැ. 2 ගොඩබිම ආසන්නයේදී
එහි ශක්තිය වැඩි වශයෙන් පවතින්නේ විභව ශක්තිය ලෙසය. එයාලා ඒක හරි කියලා ගන්නේ නේද? එතකොට ගොඩබිම ආසන්නයේදී විභව ශක්තිය ලෙස කියලා හිතනවනේ. හැබැයි මම කියන උතනදී සියලු අංශ වල උපරිම චාලක ශක්තිය උපරිම විභව ශක්තිය මෙහෙදී දෙකම සමානයි. මෙතනත් ඉතින් වැඩි අගයක් තියෙනවා. හැබැයි දෙකම සමානයි. හරි. උනේ ශක්තිය තීව්‍ර වීමක්. ගොඩබිම ආසන්නයේදී එක් ඒ ශක්තිය සම්පූර්ණයෙන්ම විභව ශක්තිය ලෙස පවතී. ඒ කොහොමත් වැරදි ළමයි. මොන ක්‍රමයකට ගත්තත් සම්පූර්ණයෙන්ම ශක්තිය විභව ශක්තිය ලෙස පවතී කියන එක වැරදි. 4. ගොඩබිම ආසන්නයේදී වඩා ගැඹුරු මුහුදේදී ඉන් සිදුවන හානිය වැඩිය. ඒක කොහොමත් වැරදි. ගොඩබිමේ තමයි හානිය වැඩි. ඇත්තටම සුනාමියක් එනවා කියව ගමන් සීළු නෞකාව මුහුදට දියත් කරනවා. හැකි ඉක්මනින්. මොකද මුහුදේදී ළමයි මේ මීටර කීපයක් ඉස්සෙලා පහත් වෙන්නේ නැවකට කිසිම අවුලක් නැහැ. මීටර කීපයක් ඉස්සෙලා පහත් වුණා කියලා. හැබැයි ළමයි මේ හරියදී මීටර 30ක් 40ක් විතර ඉස්සෙලා පහත් වෙනවා. ලංකාවට ආපු සුනාමි මීටර 10ක් විතර. දැන්ට ලෝකේ ආපු ලොකුම සුනාමි මීටර 500 දෙන ලොකු ගාණක් තිබ්බේ. මතක නැහැ හයිටම. කිලෝමීටර ගාණක්ද කොහෙද? ඔව්. 1800 ගණන් වල වගේ ලොකු ගොඩක් පරණ ආපු සුනාමියක් ඒක. ගොඩක් පරණ සුනාමියක් මේ ඒ ළමයි වාර්තා වූ කියන වචනේ ඉස්සරහට දාන්න ඕනේ හොඳේ. වාර්තා වූ ඊට කලින් ආපු සුනාමි ළමයි ලෝකේ පරිවර්තනය වෙන කාලෙදී ඊටලා ලෝකෙ වෙන්නේ නැතිනේ. හරිද මේ ටී සුනාමි නේද ළමයි ටී සුනාමි. හරි එයා හිතනකම් අපි ඊළඟ කැලේ. ඊට පස්සේ 4 උපරිම වන්නේ ඝට්ටනයක් වන මොකක් සෝරි ගොඩබිම ආසන්නයේදී වඩා ගැඹුරු මුහුදේදී ඉන් සිදුවන හානිය වැඩි කියන එක වැරදි. එතකොට නේ ඒක කෙලින්ම වැරදි. 5 ගැඹුරු මුහුදේදී විභව ශක්තිය හා චාලක ශක්තිය සමානය. අන්න මගේ ක්‍රමයට හරි උත්තරයක් තියෙනවා. මගේ ක්‍රමයට හරි උත්තරයක් තියෙනවා. නේද? මගේ ක්‍රමයට හරි උත්තරයකුත් තියෙනවා. යාළුවා ක්‍රමයට හරි උත්තරයකුත් තියෙනවා. මං නිවැරදි ක්‍රමයට හරි උත්තරේ පහ දෙනවා. ඔයාලා ගත්ත කීය? 2. ඔයාලා එකගයිනේ සරල අනුවර්ති චලිතයක්දී මේ හරි තියෙන අංශු වල චාලක ශක්තිය විභව ශක්තිය සමානයි කියන එක නේද? නේ තරංගයක් යම් අංශුවක් පහු කරලා යද්දී එම අංශුව ගන්න ඒ චාලක ශක්තිය විභව ශක්තිය තමයි චාලක ශක්තිය කියන මැද පිටීමේදී. එකගයිනේ සංස්කෘතිකය එකගයි හොඳ. පහ උත්තරේ. ඔයාලා ගැන හිතලා බලන්න ඕනේ දෙවන්නේ නෑනේ. නැත්නම් මේක ලකුණුත් නෑ නේද? හැබැයි ඔයාලා එක හරි කියලා හිතන්න එපා නේද? හරි දෙකට දෙන්නම්කෝ. කඩිරේ හරියටත් ඔන්න දුන්නා හොඳේ. එයාලා ක්‍රමයට. හරි 2 සහ 5 දැන් ගෙදර ගිහිල්ලේ. ඊට ටික ලබන සතිය බලමු. ලබන සතිය හොඳම එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ කෑම බීම උයාගෙන එන්න හොඳේ මේ. පුළුවන් හැමෝම පුළුවන් තරම් රැ වෙනකන් ඉන්න. මම පේපර් ඉවර කරලා නතර කරන්නේ. අර 8:00 ගෙදර යන්න ඕනේ කට්ටිය ගෙදර යන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. රෙකෝඩින් එක තියෙනවනේ අන්තිම ටික බලන්න. තේරෙනවද නේ? හරි 8:00 ගෙදර යන කට්ටිය ගෙදර යන්න පුළුවන්. මේ පන්ති යනවා රැ වෙනකන් යනවා මේ ගෙවල් වලට පොඩ්ඩක් කියන්න ඉවර වෙන කිට්ටු කරලා කෝල් එකක් දාන්නම් කියලා. හරිනේ. ඉතින් අපි නිකන් ප්‍රශ්නාංක 48 වගේ කෝල් එකක් දුන්නා තමයි භාගයක් වෙයි තියන්නේ. මේකේ හැටියට මේ කියන්නේ ඉතින් මේක ගොඩාක් හොඳ පේපර්ස් එක තෝරගෙන අපි ගැන හිතලා අපි පුදුම සතුටින් ඉන්න කියලා කියන්නේ. එතකොට කොහොමවත් අවුලන්නේ. අඩේ මේ 50 වෙනි ගාන මම දැකලා දින මීට කලින්. නෑ තමයි ඕගොල්ලෝ 49 වෙනි ප්‍රශ්නේ ඉවරුනාම කෝල් එකක් දෙන්න. ඕගොල්ලෝ ලබන සතිය 49 වෙනි ප්‍රශ්නේ ඉවරුනාම කෝල් එකක් දුන්නම කළුතර ඉන්න කෙනෙක් උනත් මෙහෙට එන්න වෙලා තියෙනවා. වගේ කීමෙන් කියන්නේ. ඒ ප්‍රශ්නේ වෙලා යනවා. ඒ ප්‍රශ්නේ වෙලා යනවා. ඒකේ මං හිතන්නේ මෙතන එක එකක් කරේ නෑනේ 50 කරේ නෑනේ. නෑ කරන්න බෑ ඒක බෑ. ඊයි මම මේ පේපරේ දැම්ම තෝරගත්ත කියලා දැන් මට හිතෙනවා. කමන්නේ කරමු නියමයි. නියමයි. නැත්තම් පේපර් ක්ලාස් එක සමහර දෙකට කඩන්න ඉඩ තියෙනවා. කොහොමද කෝල් එකක් දෙමු අපි. ඒ කියන්නේ බැරි වෙලාවත් ළමයි නිකන් 8 වගේ වෙද්දිත් ප්‍රශ්නාංක 30 වගේ හිටියොත් එහෙම වුණොත් මම දෙකට ගන්නවා පේපරේ හොඳේ. ඒක බලමු අපි යනවා තීරණය කරමු මේ හොඳ පේපරයක්. හොඳ පේපරයක්. හෙලෝ. හරි. හරි ළමයි එන හැමෝටම ආයිබෝන්. ළම සතියේ හම්බෙමු.